ඉතින් අද නම් හොඳටම පායලා. මමයි චූටි දුවයි චුට්ටක් එළියට ආව ඇවිදින්න. අපි යන්න හදන්නේ අපේ ලස්සන වෙලපාරක් තියෙනවා. ඒ වෙලපාරේ යන්න හදන්නේ චූටි දුවගේ යාළුවා බලු යාළුවා. පුංචි රවුමක් දාන්න යන්න හදන්නේ. අපි ඉතින් ඇවිදින්න ඇවිල්ලා. ඇත්තටම වෙලපැත්ත හරි ලස්සනයි හවසට. ගොඩාක් ලස්සනයි. අපි ඉතින් ඒක බලන්න ආව මොකද ගොඩාක් දවස් වැහැලා ගෙදරින් එළියට බහින්න බැරි වෙන වැස්සනේ. ඒ ඉතින් චූටි තෝඩි චුට්ටක් ඇවිදින්න ආසයි කිව්වා. බලු පැටියත් පවුනේ. එයාත් ගේ අස්සට හිර වෙලා ඉඳලා බලන්නකෝ යාළුවනේ අපේ වෙල ලස්සනද කියලා වෙලපැත්ත. මේ කාලෙට ඉතින් ගොයන්නම් කපලා. ඒ වුණත් ඉතින් මේ හොලම් පාර එහෙම ඇත්තටම හරි ලස්සනයි. ඇත්තටම ආසෙ හිතෙනවා. ගේ අස්සේ ඉන්න කම්මැලි හින්දා අද වැඩක්වත් නැහැ හවස්සරුවේ. ඒ හින්දා ඉතින් චූටි දුවත් එක්ක ආවා. චුට්ටක් ඉතින් ඇවිදලා වටපිටාව බලන්නත් එක්ක. ඇත්තටම හරි ලස්සනයි යන්නේ. ආසෙ හිතෙනවා ඉතින් ආවහම. හරිම ලස්සනයි. බලන්න යාළුවනේ කොච්චර ලස්සනද කියලා. ඈතට අහස පේනකොට. හැබැයි ඉතින් ගොයන් කපලා නිසා ඉතින් කුඹුරු නම් ලස්සන නෑ නේද? ඒ වුණාට අහස හරිම ලස්සනයි. අපි ඉතින් මේ පාර පැත්තෙත් එක්ක යන්න කියලා හදන්නේ. පාර පැත්තටත් එක්ක චුට්ටක් ඇවිදින්න. මෙතනින් එහාට තියෙනවා ඉතින් ප්‍රධාන බස් පාර. දැන් ඉතින් චූම්පාංකාරයක් එනවනේ. එයා බලන්නත් එක්ක තමයි යන්නේ. චූටි දුවට අද චූම්පාං කන්න ඕනේ කිව්වා. ලස්සනයි නේද? අහසයි ඔක්කොම ටික. යමු චූටි දුව. පාර ගාවට යන්. පාන් චූම්පාන් බලන්න. තියෙන වතුර පාර වෙලේ ඇල පාර. ඒක ඉතින් වැහිලා ගිහිල්ලා. කැලේටම ගිහිල්ලා නැත්තම් මේක ලස්සන මාළු ඉන්නවා. වෙන්දට අපි ඉතින් එනවා පායනකොට මාළුන්ට බත් අරගෙන බත් දාන්න එනවා ඉතින්. ඇයි ඔය වඩාගෙන යන්නේ?